දවසක් එක්තරා පුද්ගලයෙක් මෙන්න මෙහෙම කතාවක් කියනවා. මම මගේ නෝනට කවදාවත්ම අත උස්සන්නේ නැහැ. හැබැයි මම එකම එක පාරක් මගේ නෝනට අත උස්සලා තියෙනවා. මගේ නෝන එකම එක පාරක් මගෙන් ගුටි කාලා තියෙනවා. ඉතින් ඒ ළඟදී ඉන්න පිරිසහනවා ඒ ඇයි කියලා. ඊට පස්සේ පුද්ගලයා මෙන්න කියනවා. අප බැඳපුවලු. මමත් තරණ මගෙත් කළු කාලේනේ. ඉතින් මම හරි ආසයි යාළුවා ආශ්‍රය කරන්න. යාළුවා මට අතෙන්ට එන්න කියනවා, මෙතෙන්ට එන්න කියනවා, බෝල ගහන්න යන්න කියනවා. බොන්න යමු කියනවා, ට්‍රිප් යමු කියනවා. ඉතින් මම මගේ නෝනාව තනියම දාලා ඒ වගේ ගමන් යන්න පුරුදුයි. ඉතින් නෝනා හැමදාම ගෙදර ආවම රණ්ඩු කරනවා. එයාට තනියම ඉන්න බෑ. එයාට මේ ඒ වගේ දේවල් වලට යන්න එපා. එහෙම කියලා රණ්ඩු කරනවා. ඉතින් ඕක කටෙන් කට දීලා ලොකු රණ්ඩුවක් බවට පත් වුණාම නෝනා මගෙන් ගුටි කනවා. අන්න එහෙම දවසක හැබැයි එදා ඊට පස්සේ මම තීරණය කරනවා මට වටින්නේ යාළුවෝද මට වටින්නේ මගේ නෝනාවද කියලා. ඊට පස්සේ මම තීරණය කරනවා මේ හැම දෙයක්ම නවත්තලා නෝනා කියන විදිහට ඉන්නවා කියලා. ඒ නිසාම මම මගේ නෝනා කියන දේ අහලා එයා එක්ක හැම ගමනක්ම යන්න පුරුදු වෙනවා. හැම ගමනක්ම කියන්නේ ට්‍රිප් එකක් ගියත් මම යන්නේ මගේ නෝනා එක්ක. මම කවදාවත්ම තනියම ගමනක් යන්නේ නැහැ. හැමදේම එයත් එක්ක ජීවිතේ බෙදා ගන්න මම පුරුදු වෙනවා. මගේ යාළුවෝ මට ටිකෙන් ටික අතාරිනවා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් යාළුවෙක් නැති ජීවිතයක් වැඩක් තියෙනවා කියලා. නැහැ. යාළුවෝ ජීවිතේ සීමාවකට තියාගෙන අදටත් මට මගේ යාළුවෝ ඉන්නවා. මම සීමාවකට තමයි මගේ යාළුවෝ ඉෂ්ට කරන්නේ. හැබැයි මම එදා මගේ යාළුවෝ නිසා මගේ පවුල කඩාගත්තා නම් මට අද මේ වගේ ලස්සන සතුට ජීවිතයක් ලැබෙන්නේ නැහැ. ඒත් එක්කම මෙන්න එයා මෙන්න මෙහෙම කතාවක් කියනවා. ඉතින් අදටත් ඒ යාළුවෝ ඉන්නවා. යාළුවෝ එළිය දෙකල්ලා. දෙවර්ෂයක් මං ආශ්‍රය කරා. අදටත් ඒගොල්ලෝ ඉන්නවා. හරි ලස්සනට එයාලගේ පවුල් ජීවිත ගෙනියනවා. හැබැයි ඒගොල්ලෝ පවුල් ජීවිතය ඇතුලේ එයාලගේ පවුල විනාශ වෙන කිසිම දෙයක් කරන්නේ නැහැ. එදා මම මගේ යාළුවෙක් පැත්ත අරගෙන මගේ තරුණ වයස මගේ විනෝදය ගැන හිතලා මගේ ජීවිතේ අවුල් කරගත්තා නම් අද දුක් විඳින්නේ වඩා විඳින්නේ මම විතරයි. මොකද අද එයාලා හරි සතුටෙන් ජීවත් වෙනවා. ඒත් එක්කම එයා මෙන්න මෙහෙම කතාවකුත් කියනවා. එදා මගේ නෝනට මං නිතර ඔය විදිහට තරවඩු කරා නම් ගැහුවා නම් රණ්ඩු වුණා නම් මගේ නෝනට දිගටම ඕක ඉවසගෙන ඉන්න බැරි වෙයි. නෝනා අන්තිමට තීරණයක් ගනී. මගේ නෝනා සමහර විට මාව දාලා යන්නත් ඉඩ තිබුණා. එහෙම වුණා නම් අපේ පවුල කැඩෙන්නත් ඉඩ තිබුණා. මොකද එතකොට අපිට දරුවෝ හිටියෙත් නැහැ. ඉතින් එදා මම ගත්ත නිවැරදි තීරණය නිසා අද අපිට ගුණ යහපත් හොඳ දක්ෂ ඉගෙන ගන්න පුතෙක් ඉන්නවා. පුතක් දැන් ලොකුයි. ඒ විතරක්ම නෙවෙයි. එදා මට පවුල මගේ කැඩුනා නම් අද මට මෙහෙම ලස්සනට සතුටෙන් ජීවත් වෙන්න වෙන්නේ නැහැ. මොකද අද මගේ හැම අඩුපාඩුවක්ම දරාගෙන හැමදේම ඉවසගෙන මගේ ලෙඩ දුකට පවා බලාගෙන මාව රැකගෙන ඉන්නේ ඒ ආදරණීය නෝනා. ඉතින් මගේ ජීවිතයේ අදටත් පසුතැවීමක් තියෙනවා. එදා මම එදා එයාට ගහපු පාර ගැන. ඒ ඇරෙන්න අදටත් මම එදා ගත තීරණය ගැන සතුටු වෙනවා. මොකද එදා එයා පවුල අතහැරලා ගියා නම් සමහර විට මම තනි වෙන්නත් තිබුණා. මම ටික කාලෙකින් තව විවාහයක් කරගන්නත් තිබුණා. හැබැයි එහෙම වුණා නම් ඒ විවාහය ඇතුළත මේ වගේම ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මොකද කිසිම ගැහැණු කෙනෙක් කැමති නැහැ අපි නරක දේවල් කරනවට. අපිට ආදරය කරන කිසිම ගැහැණු කෙනෙක් අපේ ජීවිත යහපත් කරනවා මිසක් ඒගොල්ලෝ කවදාවත්ම නරක දේවල් කියලා අපිට කරන්න එපා කියලා කියන්නේ නැහැ. අපිට ඒගොල්ලෝ කරන්න එපා දෙයක් කියන්නේ අනිවාර්යයෙන්ම එයාලා ඒ ගැන දුරදිග බලලා එයාලට පේන නිසායි. මොකද ගැහැණු කියන්නේ විශේෂයෙන්ම දුරදිග බලන්න දුරදිග පෙනෙන ඉවක් තියෙන අය කියලා මම තේරුම් ගත්තේ මගේ නෝනාගේ. ඉතින්
මෙන්න මෙහෙම මේ කතාවල් මම ඔයාලට අරගෙන එන්නේ ඔයාලගේ ජීවිතේටත් පුංචි හරි ගැටලු සහගත තැන් පොඩි හරි ගැටුම් තියෙනවා නම් ඒ වගේ මිදිලා ඔයාලට මේ වගේ කතා වලින් ආදර්ශයක් අරගෙන ජීවිතේ ඉස්සරහට ලස්සනට ගෙවන්න ඕන නිසා මිසක්ක වෙන කිසිම දෙයකට නෙවෙයි. මොකද මම මේ කතාව ඇත්තටම සත්‍ය සිදුවීමක් ඇසුරෙන් මම නිර්මාණය කරපු කතාවක්. මෙහෙම වෙන ඕනතරම් පවුල් මේ සමාජය තුළේ ඉන්නවා. ඉතින් මට හම්බෙන් ඒ පුද්ගලයාව හම්බ වෙලා හම්බෙන් එයාගේ වස්තු බීජ මට කතාවකට කියනකොට මට හැවෙලේ හිතුනේ ඇත්තටම මේ වගේ කතාවක් ඔයාලට අරගෙන එන්න ඕනි කියලා. මොකද තමන්ගේ බිරිඳට අත උස්සලා නැති පිරිමිය කියන්නේ ඇත්තටම හරිම වාසනාවන්ත වගේම හොඳ කොන්දක් තියෙන පිරිමිය කියන එක. ඒ වගේම මං ඒ පුද්ගලයාගෙන් දැකපු දේ තමයි එයා එකපාරක් ඒ වරද කරා. හැබැයි එයා මුළු ජීවිත කාලෙටම ආයේ වරද නොකරන්න ඒ වරද හදාගත්තා. ඉතින් මගේ මේ වීඩියෝ බලන ඔයාලා අතරේ මෙහෙම ස්වාමියෙක් ලබලා ඉන්න බිරිඳක් ඉන්නවා නම් ඇත්තටම එයා වාසනාවන්තයි. එහෙම කෙනෙක් ඉන්නවා නම් මට මේක යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයාලා හොයාගෙන ඉන්න ඔයාලගේ පාර්ට්නර් එතකොට එහෙම නැත්තම් මේ ඔයාලගේ මොනවාද බෝයිෆ්‍රෙන්ඩ් මෙහෙම කෙනෙක් නම් මට මේක යටින් කමෙන්ට් එකක් දාන්න. මොකද මම දැකලා තියෙනවා තමන් යාළුවලා ඉන්න කාලේ ඉඳන්ම FIR එක තියෙන කාලේ ඉඳන්ම ඇත්තටම මේ මොනවද මේ ඒ කපල්ස් රණ්ඩු වෙනවා. මම දැකලා තියෙනවා බස් වලට ගානේ බස් එක ඇතුලේ එතකොට තැන් වල ඇත්තටම රණ්ඩු වෙන කපල්ස් මම දැකලා තියෙනවා. තමන්ගේ පාර්ට්නර්ට මහා සමාජයක් මැද්දේ ගහන බනින මේ කපල්ස් මම දැකලා තියෙනවා. ඒ නිසා ඔයාලා ජීවිතේ තීරණයක් ගන්න කලින් ඇත්තටම හිතලා බලන්න. තමන්ට තේරුම් ගන්න පිරිමියෙක් වගේම තමන්ට හැදෙන්නට දෙයක් කියන බිරිඳකට කීකරු වෙන පිරිමියෙක් තෝරගන්න හැමතිස්සෙම උත්සාහ කරන්න. තමන්ට නිදහසේ ඇවිදින්න දෙන තමන් ඔයාට ඒ මනුස්සයට ඕන දෙයක් කරගන්න ඇරලා පාඩුවේ ඉන්න බිරිඳකට වඩා ඔයාලගේ පස්සෙන් මෙඳලා ඇඟිලි ගහලා තමන්ගේ ජීවිතේ ගොඩ ගන්නට උත්සාහ කරන ගොඩ ගන්න හැමතිස්සෙම උපදෙස් දෙන බිරිඳකගේ වටිනාකම තේරුම් ගන්න මේ වීඩියෝ එක බලුවට පස්සේ පුළුවන් වෙයි. ඉතින් මෙහෙම කතා මං ඉස්සරහටත් අරගෙන එන්නම්. ඔයාලගේ කතාවත් මට කියන්න කැමති නම් අනිවාර්යයෙන්ම මට ඔයාලගේ කතාව ලියලා එවන්න. එහෙම නැත්නම් මට කතා කරලා ඔයාලගේ කතාව කියන්න. මං ලෑස්ති මේ විදිහට ලස්සනට ඔයාලගේ කතාවත් අරගෙන එන්න. ඉතින් ලස්සනම දේ තමයි මෙයා අන්තිමට කියනවා දැන් මගේ ජීවිතේ සම්පූර්ණයි. මම අන්තිටම වැටුණා. අන්තිටම මමට හොඳටම අසනීප වුණා. මට ලෙඩ ඇඳේ ඉන්න වුණා. ඒ හැම වෙලාවකම මගේ අර යාළුවෝ කොයි වෙලාවකවත් ළඟින් හිටියේ නැහැ. මගේ බිරිඳ තමයි අදටත් මට සාත්තු කරගෙන මගේ ළඟින් ඉන්නේ. හොඳම දේ තමයි එයා කියනවා එයාගේ නෝනා ජොබ් එකක් කරන කෙනෙක් නෙවෙයි. එයා නෝනා ජීවත් වුණේ මගේ සල්ලි වලින්. හැබැයි මං ඒ වෙලේ කිව්වනම් තමුසෙකට වහගෙන ඉන්නවා මම හොයන දෙයක් කාලා බීලා ඉන්නලා මට නීති දාන්න නැතුව ඉන්නවා කියලා. එදා මගේ ජීවිතේ වරදින්න තිබුණා. හැබැයි මං එදා කවදාවත් මගේ නෝනාව පහත් හෙලා කතා කරේ නැහැ. ඒ නිසා මං අද සතුටෙන් කියලා. එහෙනම් මගේ මේ කතාව අහලා ඔයාලගේ අදහස කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අදට මම ගිහින් එන්නම්. තවත් දවසක මේ වගේ කතාවක් අරගෙන එනකම්.